අද අපි කතා කරන්න යන්නේ බොහෝ කායික අපහසුතාවලට ඔසුවක් වන භාවනා අභ්‍යාසයක් ගැන. ඔයා අද පළවෙනි වතාවට නම් අපේ channel එකේ මේ වීඩියෝ එක බලන්නේ අනිත් වීඩියෝ වලින් අපි අරන් ඇවිල්ලා තියෙන භාවනා අභ්‍යාස බලලා පුහුණු වෙලාම මේ අභ්‍යාස කරන්න කියලා අපි ආරාධනා කරනවා. හරි. අද අපි කරන්න යන්නේ කය සැහැල්ලු කිරීමේ අභ්‍යාසයක්. ඔයාට ඊට කලින් මතක් කරන්න පණිවිඩ දෙකක් තියෙනවා. අංක 1. කලින් අභ්‍යාස නොකර මේ අභ්‍යාස කරන්න එපා. අංක 2. මේ අභ්‍යාසය කරද්දී වේලාව අරගෙන ඉඳ ගන්න. මොකද ටිකක් වැඩිපුර වෙලාවක් ගත වෙනවා මේ භාවනා අභ්‍යාසයට. අපි දැන් පියවරින් පියවර බලමු කොහොමද මේ භාවනාව සිද්ධ කරන්න කියලා. පියවර 1. පුටුවක හෝ බිම හෝ ඔබ භාවනා කිරීමට ඉඳ ගන්නා පහසු ඉරියව්වකට ඉඳ ගන්න. කොන්ද කෙලින් තියාගන්න. පියවර 2. ඔයාගේ අවධානය ආශ්වාස ප්‍රාශ්වාසයට විනාඩි 5ක් විතර යොමු කරගෙන ඉන්න. පියවර 3. දැන් ඔයාගේ ශරීරයේ වෙත අවධානය යොමු කරන්න. ඔයාට හොඳින් ශරීරයට අවධානය යොමු කළොත් අවබෝධ වෙයි අපි මේ ශරීරයේ උත්සාහයකින් වීරයකින් ශක්තියක් යොදලා අල්ලගෙන ඉන්නවා කියන එක. අපිට එකපාරට සම්පූර්ණම ශරීරය ගැන අවධානය යොමු කරන්න බැරි නිසා අපි කොටසින් කොටස ශරීරයටම අවධානය දෙමු. පියවර 4. ඔබගේ පාදයේ වම් කකුලේ වලලු කරෙන් පහළ කොටසට ඒ කියන්නේ ඔයාගේ කකුලේ පතුල කකුලේ ඇඟිලි කොටසට අවධානය දෙන්න. වාක්‍යයක් විදිහට මෙහෙම හිතන්න. වම් කකුලේ වලලු කරෙන් පහළ කොටස සැහැල්ලුයි සැහැල්ලුයි සැහැල්ලුයි. මේ සිදු කරද්දී කකුලට අපි බලෙන් යොදලා තියෙන ශක්තිය නැති කරන්න. රිලැක්ස් කරන්න. හරියට පණ නැති කරනවා වගේ කරන්න. ඔයාගේ කකුල සැහැල්ලු වුණාම ඒක ඔයාට දැනෙනවා. එතකල් කලබලයක් නැතුව කකුලේ ඒ කොටසට හිත යොමු කරලා සැහැල්ලු බව සිතන්න. පියවර 5. මම ඔයාට පියවරෙන් පියවර මෙනෙහි කළ යුතු කොටස් ස්ක්‍රීන් එකේ දාන්නම්. මේ කොටස් පියවරෙන් පියවර සිදු කරන්න. වම් කකුලේ වලලු කරෙන් පහළ කොටස. දකුණු කකුලේ වලලු කරෙන් පහළ කොටස. වම් කකුලේ කෙන්ඩා කොටස. දකුණු කකුලේ කෙන්ඩා කොටස. වම් කකුලේ දන හිස. දකුණු කකුලේ දන හිස. වම් කකුලේ කලවා කොටස. දකුණු කකුලේ කලවා කොටස. තට්ටම් පෙදෙස. ඉන පෙදෙස. බඩ පෙදෙස. කොන්ද. කොඳු නාරටිය. පපුව. වම් අතේ මැණික් කටුවෙන් පහළ අත්ල ඇඟිලි කොටස. දකුණු අතේ මැණික් කටුවෙන් පහළ අත්ල ඇඟිලි කොටස. වම් අතේ වැලමිටෙන් පහළ පෙදෙස. දකුණු අතේ වැලමිටෙන් පහළ පෙදෙස. වම් බාහුව. දකුණු බාහුව. වම් උරහිස. දකුණු උරහිස. බෙල්ල. මුහුණ. හිස පිටුපස පෙදෙස. හිස ඉහළ පෙදෙස. මේ ශරීර කොටස් සිහි කර සැහැල්ලුයි සැහැල්ලුයි සැහැල්ලුයි
ලෙස මෙනෙහි කරන්න. ඔබගේ ඒ ශරීර කොටස් සම්පූර්ණ ලෙස සැහැල්ලු වන තුරු සහ එය තමාටම දැනෙන තුරු මෙනෙහි කර අනෙක් ශරීර කොටසට යාම මෙහිදී අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දෙයක්. හරි. මේ අභ්‍යාසයේදී මතක් කරන්න ඕනි වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි කාරණය. පළමු දවසේදී ශරීරයේ සියලු කොටස් කරන්න බැරි වේවි. ඔයාලා පියවරෙන් පියවර මේ අභ්‍යාසයේ දෙන්න. අපිට පුළුවන් මුලින්ම කකුල් වලට විතරක් මේ අභ්‍යාසය කරන්න. ඊට පස්සේ ටික ටික ශරීර කොටස් එක ගානේ ඔයාලට වැඩි කරගෙන යන්න පුළුවන්. දෙවෙනි කාරණය. භාවනාව කරලා ඉවරුණාට පස්සේ කකුල් දෙක තියාගෙන ඉන්නේ කොතනද? ඉඳගෙන ඉන්නේ කොතනද? මම කොතන ඉඳන්ද භාවනා කළේ? මේවා සිහිපත් කරන්න. ඊට පස්සේ එළියේ තියෙන ශබ්දවලට අවධානය දීලා හිමිහිට ඇස් දෙක අරින්න. අතපය එහාට මෙහාට සොලවලා, බෙල්ල එහාට මෙහාට හරවලා, ශරීරය අවදි කරගෙන චුට්ටක් වෙලා ඉඳගෙන ඉඳලා නැගිටින්න. එකපාරට ඇස් අරින්න එපා. සමහර විට ඇස් අරගන්න අමාරු වෙන්න පුළුවන්. එළියේ දකින දේවල් වලින් හිත වික්ෂිප්ත වෙන්න පුළුවන්. සහ එකපාරට නැගිට්ටොත් පණ නැතුව වැටෙන්නත් පුළුවන්. ඒ නිසා භාවනාව අවසන් කරද්දී සංයමයෙන් කලබල නැතුව අවසන් කරන්න හොඳින් මතක තියාගන්න. මේ අභ්‍යාසය නිකම්ම අභ්‍යාසයක් විතරක්ම නෙවෙයි. ඔබගේ ශරීර වේදනා, රෝග ආදියට ඉතාමත්ම වටිනා භාවනාවක්. ඔබ මේක පුහුණු වෙලා ඒ ගැන අදහස් සහ ඔබේ අත්දැකීම් කමෙන්ට් එකක් විදිහටත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට නවතින්නම්. වටිනා භාවනා ක්‍රමවේදයකින් නැවත හමු වන තුරු ඔබට සුවදායී දිවියක්. ආයුබෝවන්.